ඔබ හිතන්න මගේ විශාල පිනක් විපාක දෙනවා කියලා මේ බුද්ධ කියන වචනේ ඇහෙන්න. ඔබගේ ගෙදරටම මේ බුද්ධ කියන වචනේ ඇහෙනවා. ඔබ හිතන්න ඔබ මේ ධර්මයට ණය ගැති කියලා. නිසා ධර්මයේ වෙනුවෙන් ජීවිතේ කැප කරන්න. අඩුම තරමේ ඒ ධර්මයට කරන සත්කාරයක් විදිහට දහම් පොතකට පවා ගරු කරන්න ධාතුන් වහන්සේ නමකටත් වඩා ධාතුන් වහන්සේ නමක් නිසා ධර්මයේ බිහි වෙනවද? ධර්මයේ නිසා ධාතුන් වහන්සේ නමක් බිහි වෙනවද? ඔබ හිතන්නේ කොහොමද? ධාතුන් වහන්සේ නමක් නිසා ධර්මයේ බිහි වෙනවද? ධර්මයේ නිසා ධාතුන් වහන්සේ නමක් බිහි වෙනවද? ධර්මයේ නිසා ධාතුන් වහන්සේ නමක් බිහි වෙන්නේ. ධාතුන් වහන්සේ නමකටත් වඩා ධර්මයට ගරු කළ යුතුයි. ඒ නිසායි අපි කියන්නේ ඔය පහළ පොත් නිකන් දාලා තියන්න එපා. මේ ලෝකයේ තියෙන විගඩම් පොත් එක්ක දහම් පොත් රුවලා තියන්න එපා. දහම් ඇත්තටම බුදුමැදුරකයි දහම් පොත් ලැබිය යුත්තේ. ගෙදර ලස්සනට කබඩ් එකක් හදලා උඩ නිතර යන්නේන තැනක බාත් รู මයිනේ. එහෙම නෙමෙයි. එහෙම ධර්මයට උපරිම ගරු කරන්න. ධර්මය කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන වෙළඳසැලක් වගේ කියලා දේශනාවෙන් තියෙනවා. පුදුම ගරු කරන්න. ඇයි අපිට ඉපදුන දවසේ ඉඳලා මේ ධර්ම නිසා බුද්ධ කියන වචනේ ඇහෙනවා. මේ බුද්ධ කියන වචනේ හොයන්න අවුරුදු 35ක් සිවුරක් දරාගෙන ගියා කියනවා ගමෙන් ගමට ඇවිද. බඩ උඩ පොත් තියාගෙන ඔහේ නිදා ගන්න අනිත් පැත්ත හැරෙනවා. ඊට පස්සේ පොත යට යා උඩ. එහෙම වෙන අවස්ථා නැද්ද? ඊට පස්සේ දහම් පොත ඔහේ ඇඳේ පැත්තක දානවා යා නිදි. ඒ නිසා ඒ විදිහට අපි ධර්මයට ගෞරවය අපේ හිත තුල හටගන්නේ නැති තා ඇයි අපි අඬන, වැළපෙන, ශෝක කරන, දුක් විඳින සියලුම ඒ දුක නැති කරන්නේ ධර්මයේ නිසානේ. ওই විදිහට භෞතික වශයෙන් ධර්මයට වෙන අගෞරවය නිසා තමයි අපේ මහා කස්සප මහරහතන් වහන්සේට සිතිවිල්ලක්වත් පහළ වුණේ නැහැ මේ පොත්වලට ධර්මය ගන්න. ඒ ධර්මයේ වැඩ හිටියේ රහතන් වහන්සේලාගේ හද මණ්ඩලේ. ඒ ධර්මයේ වැඩ හිටියේ රහතන් වහන්සේලාගේ හද මණ්ඩලේ. ඒ නිසා සංඝයයි ධර්මයයි දෙකක් වුණාද? එකක තිබ්බේ. ඒ නිසා ඒ ධර්මයේ දරාගත් නිකලෙස් රහත් මුනිවරු වඩිද්දී දෙවිවරු බලු පැටව වගේ පිටිපස්සෙන් ගියේ. ඒ ධර්මයේ දරාගත් නිකලෙස් මහා මුනිවරු දහම් දෙසන්දී පෙර නොයසෝ විරු ධර්මයේ මුනි ධර්මයේ ශ්‍රවණය කරන්න යොමු කළ කන් ඇතිව ධර්මයේ ශ්‍රවණය කළේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ. දැන් බණ අහද්දී නම මතක් වෙද්දී ඔක පොතෙන් බලනවා. නේ? අද කාලේ ධර්මය අවබෝධ වෙන්න කැපවීම, වීරිය, නොවන ගොඩාක් ගුණධර්ම පස්සට ගිහිල්ලා. හරි පුදුමයිනේ. කියන්නේ අපිට ලැබිච්ච දේ දැන් නමුත් මෙහෙම එකක් තියෙනවා. ඔබට මම දහම් දෙසන්නේ අපිට ගුරුවරු ධර්මයේ ගැන්වේ මේ ධර්මයේ පැතිරුණෙත් මේ ධර්මයේ තියෙන නිසා. හැබැයි අර වගේ විවේකුත් තිබ්බා. මීට වැඩිය ඒ කාලේ ශ්‍රද්ධාවන්තයෝ බිහි වුණා. අද ඔහේ පොත් ගොඩවල දාලා. ඔහේ දාලා. අහෝ ධාතුන් වහන්සේ නමකටත් වඩා මේ දහම් පොත්වලට ගරු කරන්නේ කවද්ද? දහම් පොත්වල පිටු නමන්නේ නැතුව, ඒ දහම් පොත්වල ලියන්නේ නැතුව ගෞරවයෙන් පරිහරණය කරන්නේ කවද්ද? අත් සෝදාගත් දෑත් ඇතිව දහම් පොත් පරිහරණය කරන්නේ කවද්ද? ගෞරවයක් නැතුව මුළු ත්‍රිපිටකයම කියුවට වැඩිය ගෞරවයෙන් එක සූත්‍රයක් කියවීම වටිනා බව සත්පුරුෂයෝ ප්‍රශංසා කරනවා.